සුබදවසක් සිංහලට මම ඔයාලත් එක්ක කතා කරන්නේ මගේ e-commerce application එකේ සිංගල් product review එකට දාලා backing part එක කොහොමද කරේ කියලා මම ඊට කලින් සිංගල් product review page එකට දාලා UI design එක කොහොමද උනේ කියලා මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාවට පස්සේ බලන්න. හරි අපි යමු වීඩියෝ එකට. මම මේකෙදි මුලින්ම සිංගල් product review කියලා ෆයිල් එකක් හදාගෙන ඒකේ තමයි මම coding part එක කරන backend coding part එක මේකද මුලින්ම PHP script එකක් දාගෙන තියෙනවා අපි function එක include කරගෙන ඉතින් මම if else condition එක දාගෙන තියෙනවා මෙතන මම condition එක බලන්න තියෙනවා design get method එකකින් එන id කියන value එක බලන්න අපි බලන set ලා තියෙන එකේ design get method එකෙන් id කියන value එක set ලාද බලන්න තියෙන්නේ එහෙමනම් අපි condition එක ඇතුළට යනවා ඉතින් design get method එකේ id කියන value එක ඒක මම assign කරනවා design pid කියන value එකට අපේ id කියන value එක ඉතින් මම ඔයාලට මේ id කියන එක මම මෙතන design එකේ මම දාගෙන තියෙනවා අර පොඩ්ඩක් පෙන්නන්න ඊට පස්සේ මම මෙතන database එක පුරු කරගෙන තියෙනවා search එකක් දාගෙන product table එකට දාලා මේ product table එකේ id කියන column එක product table id කියන එක සහ product table එකේ price කියන column එක product table එකේ quantity product table එකේ description එක product table එකේ title එක product table එකේ data edit එක ඒ වගේම product table delivery fee column එක ඊළඟට product table එකේ delivery fee අද කියන column එක product table එකේ category get id model as brand id condition id status id user email model as brand මේකෙන් අපි columns ටික දාගෙන තියෙනවා product table එකට දාලා ඒකත් මම එකක් දාගෙන filter කරලා තියෙනවා model as brand එකෙන් id එක product table එකේ model as brand එකත් එක්ක අපි බලමු සමානද කියලා. එහෙනම් මම image එකක් දාගෙන තියෙනවා brand table එකත් එක්ක ඊළඟට මම එකක් දාගෙන filter කරගෙන තියෙනවා brand table එකේ brand id එක සහ model as brand table එකේ brand id එක බලනවා අපි එතන සමානත්වයක් තියෙද කියලා. එහෙමනම් join එක දැන් try model එක model table එකත් එක්ක ඊට පස්සේ මම ඔන්න එකක් දාගෙන filter කරගෙන තියෙන model table එකේ model id එක සහ model as brand table එකේ model id එක බලනවා ඒ IDs දෙක compare කරලා බලන සමානත්වයක් තියෙද සමානද කියලා. එහෙමනම් product id එක අපි enter අපි දාගන්න අපි දාගත්ත අපි හිතමු get method එක නංගන id එක කියන අපි මොන id එකද select කරන්න කියන අපි ගන්න value එක මම $pid කියන variable එක design කරගෙන තියෙනවා. ඒ variable එක වෙන product table එක id එකට අදාළව තමයි මේ අපි data ටික search කරගන්නේ. ඒක මම assign කරනවා design product result කියන variable එකට. ඊට පස්සේ product result වල මේ මම ගත්තේ අද සංගත variable එක නම underscore rows ගන්න බලනවා. ඒ rows ගන්න assign කරනවා design product name වලට. ඉතින් මම if else දාගෙන තියෙන information එක මම බලනවා design product name සමාන බලන එකට. එහෙමනම් අපි array එකට දාගන්න result එකට දාන data ටික දාගෙන array එකකින් අපි one by one read කරන data ටික මම assign කරගෙන තියෙන product data කියන variable එකට. ඒක තමයි අපි මුලින්ම කරගෙන තියෙන coding part එක. ඊට පස්සේ අපි ඉතින් පහට આવොත් ඊළඟට අපි දාගෙන තියෙනවා ඊට පස්සේ මෙතන PHP script එක දාගෙන database එකේ images ටික load කරගෙන තියෙනවා. ඉතින් මම product image table එකකින් මම අපේ design pid කියන page දාන අපි යොදන අපි id එකට දාලා product id එක වෙන image product image ටික තමයි මම search එකක් දාගෙන ඒක මම assign කරගන්න design image results කියන variable එකට. ඊට පස්සේ design image results එකේ name underscore rows ගන්න බලන්න. ඒක මම assign කරනවා design image නම් කියන variable එකට. ඊට පස්සේ මම array එකක් හදාගෙන ඒක assign කරලා තියෙනවා design img කියන variable එකට. ඉතින් මම බලලා තියෙනවා නැවතත් if condition එක දාගෙන design image download එක නැතුව underscore rows ගන්න ඕනේ rows ගන්න
බං not equal 0 නෙමෙයි බලන්න නම් මොකක්ද ලූප් එක දාගෙන තියෙන කන්ඩිෂන් එක දාගෙන තියෙනවා. ඉතින්දි මම කන්ඩිෂන් එක පහළ දාගෙන තියෙන කන්ඩිෂන් එක සම්පූර්ණ ලූප් වුණාට පස්සේ මම image details and image design වල data මම array කරලා දාන features ඔක්කොම ඒකෙන් මම මේකෙන් array එකෙන් ගන්න data මම අරගෙන තියෙනවා dollars and image data කියන variable එකට. dollars and image data කියන variable එකට දාලා මම image path එක ගන්න අපේ image එකට දාලා අපි image display කරගෙන path එක මේක මම assign කරනවා dollars and img කියලා dollars and s කියන අපි ලූප් එකට දාලා data වලට ඊට පස්සේ මම මෙතන image එක මෙතන image display කරනවා තියෙනවා මෙතන මම දාගෙන තියෙන image tag එක කුල ඒකත් දාගෙන සර්ජි වල PHP script එක දාගෙන ඒකත් දාගෙන තියෙනවා අපේ image path එක සහ dollars and extra දාලා count එක ඊට පස්සේ මම මෙතන else එකක් දාගෙන ගියන්නේ මේ else එකේ ඉන්නේ මෙතන image count image number එක මේ dollars and image number එක බිඳුව නෙවෙයි මේ ටික අපේ display එක අපේ database එකක් කරන් දෙන එකෙන් image numbers image number කියන data එක දාලා variable වල data ටික 0 වුණා අපිට normally images ටික upload කරගෙන තියෙන අපිට display වෙනවා ඊට පස්සේ ඉතින් පහළට පස්සේ අපිට දෙනවා අපි product එක දානවා මෙතන product එකේ title එක මම දානවා product name එක උත් load කරගෙන තියෙන database එකේ තියෙන product data වල දාලා අපි හදාගන්න product data ගන්න ඉතින් මම rating star state කරගෙන තියෙනවා දැන් ඉතින් PHP script එක දාගෙන dollars and product data වල price එක ගන්න පුළුවන් මේ price එක මම dollars and price කියන variable එක දානවා ඊට පස්සේ price එක divide කරනවා 100 ගුණ කරනවා 10 multiply කරනවා 10 ඒකම adding dollars and adding price විදිහට කරන්න ඒ කියන්නේ අපි discount එක හදන්න 110ක discount එක කියලා කියන්නේ මේ විදිහට ඊට පස්සේ මෙතන මම dollars and price එක plus adding price කියන අපි ඒ කියන්නේ අපි හිතමු price එක 10 කියලා 10 begin 110යි 10 වරක් 10 සියයන් විදිහට මෙතන අපි price එකයි adding price එකයි අපි එකතු කරලා ඒක sign කරනවා adding price වලට ඊට පස්සේ අපි dollars and price එක අපි කරනවා dollars and price කියන variable එක ගන්න data එක මේක අපි sign කරනවා dollars and difference එක අපි discounts එක දාලා අපි moding part එක වෙන්නේ ඊළඟට මම native මම කෝ කරගෙන තියෙන අපේ database ඒ අපි හදාගත්ත database වලට ඉතින් මම dollars and price කියන එක product එක price එක කරගෙන තියෙනවා අපේ price එක කරගෙන තියෙනවා in price කියන adding dollars and price එක plus adding price එක කරනවා mathematical part එක කරනවා PHP simple dollars and adding price කියන variable එකට අන්නන්න ඊට පස්සේ ඊළඟට අපි difference සම්පූර්ණ discount difference එක කරගෙන තියෙනවා ඊළඟට මම තින්දී අපේ products වල දාලා ඒ product එක දාලා කොච්චර items පාන available තියෙනවද කියලා මෙතනදී මම product data කියන variable එක quantity කරගෙන තියෙන පොකට කියලා ඊට පස්සේ මෙතන PHP script එක දාගෙන තියෙනවා database එක call කරගෙන තියෙන user table එක දාලා ඒක email එකකින් කරන අපේ data කියන variable එක using වෙන මේක සම්පූර්ණ user details dollars and salary සහ set කියන variable එක දාගන්න තියෙනවා ඊට පස්සේ මම මේ variable එකට දාලා array එකට දාගෙන තියෙන සම්පූර්ණ user එකට ඒ user ට sales user ට දාලා data ටික array එකෙන් read කරන data ටික මාරගෙන තියෙන dollars and salary data කියන variable එකට මෙතෙන්දී seller කියන තැන seller name එක විදිහට අපේ dollars and salary data කියන අපේ database එකේ call කරනවා name එක දාන්න තියෙන name එක කොලම් එකට දාලා සහ මෙතන ඊළඟට දාන්න තියෙන sold items ගන්න ඊළඟ පහළට ආවොත් මෙතන මම check value කියන function එක මම call කරගෙන තියෙනවා කී අප්ඩේට් දාන්න තියෙනවා ඒක ඇතුලේ parameter එක විදිහට මම PHP script එක දාගෙන ඒක call කරගෙන තියෙන product data වල quantity එක
අපි පාටට චෙක් වලකින් ෆංක්ෂන් කරන්න නැතම් චෙක් වලකින් ෆංක්ෂන මමකදී ඩොකමන්ට ගැටිනුට අඩිදීගෙන කෝකරකින් තියෙනවා ඩොකමන්ට ගැටිනුට අඩිදීගෙන අඩිය කලින් තියෙන කොන්ට ඉන්පුට් කිය අඩිය කලින් තියෙන විදිම ෆෙල්සි කන්ඩිෂන් ඇදාගන මෙතින්දිම කොන්ට ඉන්පුට් කියන අඩිය අරිතින් ගැටමට කර ගැටිනු බඩිය ඒකම කොන්ටටිගෙන අඩිය ඩේටක මංසන් ඉන්පුට් කියලා ෆෙල්සි කන්ඩිෂන් ඇදාගන් තියෙන පෙති ඉක්කන්ඩිෂන් විදියට පොට් ලක කුඩාව සමාගමන කොන්ටඩි මස්බේ පිට කරනවා ඊට පසම ඉන්පුට් වැලක සංකන මක්කන වැලකට සිප්පි දාන්න තියෙන ඉන්පුට් වැලක කොන්ටිටි එකට වඩා වැඩිනම් ඊට පස්ම ඉතින් දිලකන ඉන්සෆිෂන් කොන්ටිටි එක අපිට ප්‍රොඩක්ට් එක දාලා වෙච්ච කොන්ටිටි ප්‍රමාණය නැහැ කියලා කියන්නේ ඒකෙන් තමයි මෙතන අපි දාගෙන ගල තියෙන්නේ පැරාමීටර් පාස් කරගෙන කොන්ටිටි එකට දාලා ඊට පස්සේ පහළටම ඔන් ක්ලික් කරලා තියෙනවා කොන්ටට ඉන්ක්‍රීස් එකට ගම ෆක්ෂණ කොන්ට තියෙන ඇතුළ පරමට ඇදග තියෙන ඩසින් පුල ඩට ටිය කොන්ටට තමයි මගේ පාස් කරන්න ඒගන්න පේ මෙතන තියෙනවා පේ ඉන්ක්‍රීස් පටන එක පිදි පක්ෂන් කරන තියෙන කලික්කදන්න කොන්ට ඉන්ක්‍රීස් කියලා ඒකදිම ඉතින්ට අලගින් තියෙන ඩොකමන්ට ටෙන් ඩ කර කොන්ට කියන ඩ කලගින් තියෙන ඩේට කියල විරි බල දාන්න තියෙන මෙරිනිට ඉෆල්සි දාන්න තියෙන ඉන්පුට් එක ලක කොම්පිටිගෙනකට වඩා දාන්න කොම්පිටි එකට වඩා අපි දාවන් ගොඩ කරන්න අපි කඩිෂන තොටන මේ මොනෝ කරන්න අපි ලික් දම පරමිට ඒ පරමිටම මෙත ෆංක්ෂණ ගතන ඊට පස්සේ ඉතින්ම පාසෙන්ට ඉන්පුට්ට ලක පුට්ටිකට බේරි බල පස්වානගන්දී ලෙකන ඉන්පුට් පැලිවම සංකන බඩු කියන වේරිබල්ල කරදල් ඩේටක එහම නැත්තා පේස අදාගන්ති මක්සිම කොම්පිටිය සැචිව් කියලා උපරිම කොන්ටඩකට ඇල කෙලගීම තිද ඉට පස්සේ ඉළඟට මන්දාගති අලම් ලික්ක අපේ අපි අපපොඩ් බටන තු ඩම බටනට දාන්න තියෙනවා කීටුව ඩික්කිස් කියලා ඩික්‍රීස් එකට මදාල ෆංක්ෂණ කෝට තින විදියට ඉදනිම ඩි කලින් තියෙනවා කොන්ට පුට්ට කලින් තින ඉඩවසේ වෙරි සංකන ෆිල්ස් බල එකට වඩ පෙලිව පිට ඒක පඩුවන්න අපේ ඩික්‍රීස් කරගන්න පිබස් පන්න එක එතකොට අපේ ඇකොන්ට පාල ඒට නැතාට ඉටස අප අතර විදුවටෙන් අපේ ඉට පත්සම සයන් කරනවා පිද්දාගතිය සංකරන වන්ක ඒක ඉරිස පහටවත් එත බන්දාගන් තියෙන කොම්පලික් කරගන්තිය පිළිනෝ එකපදාන වෙරිගල එදාට පැරමිට විතර පාස් කන බයිනෝ ඉනබටනට තින්බන් පරමිටෙන් පාසෙන් අඩිය ගන්න දෙ අඩිය සඩි කරලා මෙදිම රුගන්න විට්ටම ඩියන නතන කියන අපේ කොන්ටරි පුට් කන ඩිය ගන්න ඒක වැලි කරගන්න කොන්ටරි පුට් කනගේ වැලිවිරම මංසංකන් තින කෝටී වගේ මේරිපල්ලකට ඉටස වෙති ජෙක් සූස් කලද ජෙක්ස්වල මෙතා දාගෙන තියෙන මේ ජේසන් මං වට පස්සේ පැදිලි කරනම් පදම දාතින හේතු කියමටික ජෙක්ස්වල මෙතා දාගෙන තියෙනවා
අපි Ajax සහ සෝෂල්ගේ PHP සහ කන්වර්ෂන් පාර්ට් එක තමයි දාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේ පාර්ට් එක වලට පාර්ට් එකේ පැහැදිලි කරන්න කොහොමද මේ පාර්ට් එක කනෙක්ට් කරේ කියලා. හරි අපි අනිවාර්යයෙන් අපි හදාගත්ත පාර්ට් එකට ඉතින් මම රික්වෙස්ට් එකට ඕපන් එකක් දාගෙන තියෙනවා. with method එකෙන් තමයි අපි ඒකට පාස් කරන්නේ data යවන්නේ. ඉතින් යමන ෆයිල් එක විදිහට මම process.php කියන එක දාගෙන තියෙනවා. ඉතින් මම මේකෙදී id එක පාස් කරගෙන තියෙන අපි මෙතනදී අපි කරන්නේ ටික විදිහට id පාස් කරගෙන තියෙන එක සමගම ඊළඟ id එකත් සමගම ඉතින් class quantity කියලා තියෙන qty quantity එක මම අරගන්නවා. ඉතින් quantity එක මම පාස් කරගෙන තියෙනවා asynchronous true කියලා. ඉතින් request.send එකක් දෙනවා අපි සම්පූර්ණ Ajax වලින් අපි මේ පාර්ට් එක අපි server language server එකකට යවන එක. ඉතින් මම අරගන්නවා by now process.php කියන මම ෆයිල් එක. ඉතින් මම දාගෙන තියෙනවා PHP script එක. ඇත්තටම මම මේක හදාගත්තේ අපේ by now button එක ක්ලික් කරන පස්සේ අපේ output එකට දාලා අපි buy කරන processes දුවන එක ගැන අපි payment method එකක් add කරලා add කරලා කොහොමද ඒක part එක buy කරන්නේ. අපි address details ටික දාගෙන invoice හදාගෙන ටික කරන විදිහ තමයි ඉතින් තියෙන්නේ. මෙතෙන් මම ඊළඟට session එක session start එක දාගෙන තියෙනවා. අපි session එක include කරගෙන if else එක දාගෙන මම බලනවා මෙතන session එක UK නම session එකක් තියෙයිද කියලා set කරලා තියෙන බලන්න. set කරලා තියෙනම් user log වෙලා ඉන්නේ. එහෙමනම් මම මෙතනදී design detail වෙන id එකයි qty එකයි අනිවාර්යයෙන්ම ඒක quantity එකයි මෙතනදී මම පාස් කරගත්ත උඩ දුන්නා. දැන් මෙතනදී මම id එක සහ quantity එක පාස් කරගත්තා මෙතන. ඊට පස්සේ ඊළඟට මම ඉතින් පහළට આવොත් අපේ $session UK නම් තියෙන session එකේ email එක කරගෙන design කරලා තියෙන design email කියලා variable එකට මම ඉතින් local විදිහට variable එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ එතනදී ඊළඟට මම දාගෙන තියෙනවා අපේ order id එක දාගෙන සාමාන්‍යයෙන් ටැග් ගන්න බයි කරද්දී order id එකක් දෙනවා. ඒක මම මෙතන unique id function use කරන unique id එක විදිහට generate වෙන්නේ. ඊට පස්සේ ඊට පස්සේ database එක පුරුදු කරගෙන තියෙනවා search එකෙන් select all table එකේ id එක $sign id මෙතන අපි $sign id කියන එක මම data සම්පූර්ණ result කියන variable එක දාගෙන තියෙනවා. ඒ data එක මම array එකට දාගෙන ඒකෙන් array එකකින් පාස් වෙන data එක මම දාගෙන තියෙන variable එක. ඊට පස්සේ මම ඊළඟට database එක call කරගෙන අපේ user address කියන table එක call කරගෙන තියෙනවා. user email එක $sign email වෙන position එකක් තියෙන වෙන ඒක data එක මම city result කියන variable එක දාගෙන තියෙනවා. ඒකම num underscore rows ගන්න බලලා තියෙනවා අපි result එකට දාලා. ඒ කියන්නේ අපි බලනවා check user address user address එක බලනවා මෙතන if condition if else condition එකක් දාගෙන $city නම් කියන අපේ $city result එක num underscore rows ගන්න. ඒක මම බලන සමානද කියලා එකට ඒකට සමාන නම් user complete address එක user address එක තියෙනවා කියන්නේ. එහෙනම් city එකේ city result එක fetches of එකට දාගෙන අපි data එක array එක පරාරම් තියෙනවා. ඉතින් මම design city data වලට දාලා city id එක ගන්නවා. city id විදියට city data වලට දාලා line 1 සහ line 2 කියන අපේ address one side address 2 කියන මෙතන columns දෙකකින් තියෙන ටික ඒක address විදියට අරගෙන තියෙනවා. ඊළඟට මම මෙතන database එක ගන්න city table එකට දානවා. city id $sign id වෙන අපි enter කරන $sign id වෙන city id එක තියෙනවා. percentage using district result කියන variable එකට send කරනවා. ඊට
පස්සේ රිස්ටි රිසල්ට් එක මම මේ විදිහට WhatsApp array එකට දාගන්න qualitative result එකට දාලා ඉතින් මම array දානවා data මම රිසල්ට් district data කියන variable එකට ඒකෙදි මම $sign district data වලට දාලා district id එක අරගෙන මම design කරනවා $sign district id කියන variable එකට මම ඉතින් දාගෙන තියෙනවා $sign delivery design කරගෙන 0 කියන variable එකට මම ඉතින් ඊපස් එකක් දාගෙන මම $sign district id එක සමාන කරනවා මම කියන variable එකට ඒ කියන්නේ $sign id එක 1 කියන අතර මාත්‍ර 1 කියන කනම්බු කියන එක තමයි district id එක කියන කනම්බු වලට දාලා id එක කනම්බු නම් අපිට මෙතන තියෙනවා මම හිතන දැනට කනම්බු කියන 1 කියලා කනම්බු නම් මෙතන $sign data කරන delivery fee කනම්බු වලට දාලා price එක ගන්න කොච්චර delivery fee කොච්චර වෙනවද කියලා ඒක මම සංකම් $sign delivery එක ඒක district id එක කොනම්බු නම් එකෙන් වෙනවා එහෙනම් එසේ බැලුවම කියනවා delivery fee අධි කරන බැලුව ගන්න වෙනවා ඒ විදිහට මම හදලා තියෙන්නේ මම title එක සම්බන්ධයෙන් $sign item කියන විදිහට ඉතින් $sign product data වලට මම price කරන් තියෙන මොකක්ද ඇතුළේ තියෙන්නේ මේක මම මොකක්ද $sign quantity variable data ඒක මම බුදු කරනවා delivery ඒකට තින්ටත් integer value එක සම්පූර්ණ මේ part එකේ value එක මම set කරලා තියෙනවා $sign amount එකට ඉතින් මේ session meeting එක මම $sign unit session එක name last name mobile කියන data mobile කියන data ටික අරන් තියෙනවා මම session එකට දාලා UK නමින් තියෙන ATM assign කරගෙන තියෙනවා $sign name mail name $sign mobile කියලා ඊට පස්සේ $sign address කියන එක මම assign කරගෙන තියෙනවා $sign Google address කියලා මේක user address වලට ඉතින් මම $sign address එක මම දාගත්තා $sign address කියන variable එක ඉතින් $sign district data වලට දානවා city name ගන්නවා $sign district data කියන variable එක ඒක මම assign කරනවා $sign city කියන variable එකට ඊට පස්සේ අපි purchasing part එක ඉතින් ආරම්භයෙන් අපි product එක buy කරනකොට කොහොමද purchase කරන්නේ කියන card එක කරලා අපි purchasing part එක අපි product එක purchase කරාම කොහොමද අපි මෙතන මම දාගෙන තියෙන අපි purchasing part එක කියන එක card details තුනක් කොහොමද item purchasing part එක වෙන්නේ කියන එක part එකට බලමු ඉතින් මම mention ID දාගෙන තියෙනවා mention secret දාගෙන තියෙනවා මේ currency දාගෙන තියෙනවා මේ mention secret මම mention ID එක හරියට දාන්න අපිට purchasing part එක ගන්න මම e-commerce web application එක දාලා part එක purchasing part එකට දාලා third party application එක තමයි use කරන්නේ මෙතන මම අපි ඇත්තටම මෙන්න මේ කෝඩ් ගත්තේ අපේ වෙබ්සයිට් එකෙන් මම කෝඩ් ලබාගත්තා purchasing part එකට දාලා ඔයාලට මම එකක් පෙන්නන්න මේ ඉතින් මම use කරන මගේ e-commerce web application එක දාලා purchasing වලට දාලා third party application එක ඊට පස්සේ මෙතන මම මේ කෝඩ් එක සම්පූර්ණයෙන් තියෙන page කෝඩ් සැම්පල් වලින් ඉතින්දි මම අන්තිමට දාන්න තියෙනවා එකෝ කරගෙන තියෙන JSON encode කරලා තියෙන අපේ සම්පූර්ණ data ටික මෙතන අපි සම්පූර්ණ data එහා පැත්තේ online වල අපි secret අපේ bank details සම්පූර්ණ අපි යවන හින්දා ඒක අපි encode කරන්න ඕන ඒකම සම්පූර්ණ $sign array එකකින් variable එක දාලා තමයි යවන්නේ $sign array එකකින් variable එක මේක සම්පූර්ණ hashing කරලා ඉතින් ඊට පස්සේ මට else එකකින් තියෙනවා city name එක බලන්න එකද කියලා
සිටින එක නෙවෙයි එකම තමයි අපිට මීටර් බලන්න පුළුවන් එක නෙවෙයි පේස් එක දාලා තියෙනවා අප්ලෝඩ් කරන දෙකට දාලා තියෙන ලෝගෝ ඊට පස්සේ මෙතන විසක් දාලා තියෙනවා user not login user login නැත්නම් session එක බලවන්න යුකින් නම් session එක බලවන්න user login දින කියලා නැත්නම් කොහොමද කියලා බලන්න මෙතන සම්පූර්ණ කියලා තියෙන අපේ purchasing part එකට code එක මම ඔයාලට පෙන්නන්න කොහොමද code එක ගත්තේ කොහොමද කියලා purchasing part එක දාලා code එක ඉතින් මම එතන මුතු page එක තියෙනවා පේජ් තියෙන පේජ් වෙබ්සයිට් එක ඩවුන්ලෝඩ් කරන තර knowledge base කියලා මේකේ අපි සම්පූර්ණම අපි JavaScript එකට දාලා JavaScript SDK කියලා තුනක් සෙට් කරන අපි සෙට් කරන සම්පූර්ණ කෝඩ් එක බලන්න පුළුවන් අපි purchasing part එකට දාලා මෙන්න මෙතන සම්පූර්ණ ස්ක්‍රිප්ට් එක කොපි කරගෙන ගිහිල්ලා ඔයාගේ ෆයිල් එකට දාලා ෆයිල් එකට යටින් JavaScript लिंक करपු දෙන අපි මේක පේස්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ අපේ හැෂින් පාර්ට් එක. හැෂින් පාර්ට් එක මේ විදිහට කොපි කරලා ඉතින් දාගෙන තිබ්බා. මේ විදිහටම ඔයාලට කැමති විදිහට අපිට මේක ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට කෝඩ්ස් තියෙන විදිහට ඒක විදිහට පෙන්වන්න සෝත දෙස් වලට දාලා හරි අපි කෝඩ් එක විතර මෙතන දාන්න තියෙනවා අපි මෙතන JavaScript එක පැත්තට ආවොත් මෙතනදි මම කිව්වා මේ මෙතන JSON කියන එකකින් මම මොකද කරන්න කියලා මම පස්සේ කියනවා කියලා මම දැන් කියනවා මෙතනදි අපි කරන්නේ අපි PHP එක පැත්තෙන් අපි මෙතන කෝ කරන JSON කෝඩ් එක මෙතනින් අපි response එක විදිහට අල්ලගන්නවා පාස් කරනවා ඒකත් මම JSON විදිහටම දාන්න අපි ඒක සංගරගෙන තියෙන ඔබ්ජෙක්ට් එකට විතරයි ඒකම මෙතනදි හරව ගන්නවා අපි ආපු ඩීටේල්ස් වල විදිහටම හරව ගන්නවා මෙතනදි json.parse එකක් දාගෙන response කියන අපේ json අපි වෙන $sign array කියන variable එකට දාලා ඒකම සම්පූර්ණ data ටික $sign object කියන obj කියලා variable එකට දාලා තියෙනවා ඒකෙදි මම do mail එක ගන්නවා do variable එක දාගෙන තියෙන mail විදිහට obj කියන variable එකේ amount එක ගන්නවා ඒකත් variable එකක් තියෙනවා ඉතින් මම if දාගෙන තියෙනවා ඒකම responses සමාන බලන එකට මේ මම මෙතනදී දාගෙන තියෙන අතට මේක දාලා මේක අතට මේ වෙබ්සයිට් වල දැන් මොකක් හරි අපි කියන්නේ අපේ ඩීටේල්ස් එක දෙනවා අපි ලස්සන ඇනිමේෂන් විදියට එකක් විදියට අපි ඩිස්ප්ලේ වෙනවා wrong answer එහෙම නැත්නම් successful කියලා ටික් එකක් වෙන ලස්සන ඇනිමේෂන් විදියට මම මේක මෙතන දාගෙන තියෙන අතට මේ ඉන්නේ වෙන ගොඩක් වෙබ්සයිට්ස් තියෙනවා ඔයාලට මේ කෝඩ් එක මෙතන ගන්න පුළුවන් මම ඉතින් දාගෙන තියෙන ප්‍රෝග්‍රෑම් එක විදියට අපි window.location.index.php එකට යන්නේ කියන්නේ response එක සමාන response එකට සමාන කියලා මේක display වෙලා අපේ index page එකට යනවා අපේ login page login registration page එකට if එකට අදාළව else if එකක් දාලා තියෙන response එකට යනවා ඒත් මම user profile එකට යනවා අපේ address එක complete නැහැ කියලා මෙතෙන්දී අපි 1 කියන අපේ login එක complete නැහැ කියලා ඊට පස්සේ else එක යටතේ කියනවා මේ දෙකම complete නැහැ කියන login එකයි user profile එක දෙකම complete නැහැ else එක යටතේ payment එක complete කියලා අපි payment එක දාලා මම මෙතෙන්දී තියෙනවා අපේ code එක මම ගත්තේ අපි JavaScript SDK එකේ සම්පූර්ණ මේ තියෙන code sample එක මෙතනින් සම්පූර්ණ code එක copy කරගෙන paste කරගෙන තියෙනවා තින්ද මේ විදිහට තමයි අපි ඒ copy කරගෙන අපි ඒක paste කරගෙන අපිට ඕන විදිහට අපි data mix කරගන්න අපිට අපේ variables වලට දාන්න ඊළඟට මම ඉතින් පහට ආවන් පස්සේ මෙතනදි මම telegram ID එකෙන් මගේ ID එක දාගෙන තියෙනවා
පාස් කරගත්තු automatic වෙනවා single product tube එක page payment කියන එක මේ ID එක මම ක්ලික් කරලා දාගෙන තියෙනවා නේද payment function එකට ඒ ID එක තමයි මම ඉතින් අල්ලගෙන තියෙන්නේ මෙතන ඇත්තටම single product tube එකට දාලා backend part එක මේකදී මම මොකක්ද කතා කරේ buy now button එක ක්ලික් කරාම කොහොමද අපේ payments වලට අදාළ payments වෙන්නේ ඒ වගේම අපේ single product tube එක just එක load වෙන ගමන් අපේ page එකට දාලා quantity එක product අපේ product එක title එක price එක discounts කොහොමද හදාගත්තේ ඒ description and feedback ඒක මම ඔයාලට කතා කරා අපේ design එකට ගිහින් බලමු කොහොමද අපේ backend part එක වෙන්නේ කියලා ඊට කලින් මම ඔයාලට කියන්නම් අපේ part එක විලා මෙතන අපි දාගත්තා buy now button එක දාපු page එකට buy now button මෙතන buy now button එක තියෙන අපි part එනවා ඉතින් ඒ part ආවන් පස්සේ අපි ඇත්තටම දැන් අපි purchasing part එක backend part එක සහ අපි JavaScript part එක මෙතනින් ඉවරයි දැන් ඊළඟට තියෙන එක echo කරන part එකේ page එක load කරගෙන part එක ඉතින් මම script එක දාගෙන තියෙනවා මේක විදිහට database එකේ call කරගෙන තියෙනවා අපි product table එකේ model as band id $sign product date වලට දාලා model as band id සමාන නේද සමානම මම මේ data ටික සම්පූර්ණ database එකට සාකච්ඡා ඒක විදිහට අරගෙන තියෙනවා මේකම ලිමිට් කරලා තියෙනවා පහට ඒ කියන්නේ අපිට product එක දාලා අපිට ඩිම් ඒට products පහක් තමයි display කරගන්න ඕනේ වෙන්නේ ඒක ටිකක් ගන්න ඉතින් දාගෙන තියෙනවා අපි database එකට සාකච්ඡා related result කියලා variable එකට ඒක නම් underscore use කරන බව තියෙනවා මම මේක ඊළඟට follow up එකට දාගෙන තියෙන condition එක බව තියෙනවා ඒ condition එක සම්පූර්ණ loop වුණාට පස්සේ අපි ඒකේ device related result එකේ fetch set එකකට දාගෙන තියෙන array එකට මේකෙන්ම read කරන value එක අපි data ටික මම ඊළඟට $related data එකකින් මේක බලන්න ඊළඟට මම මෙතන දාගෙන තියෙන අපේ product එක දා title එක which එක ඇතුලේ echo කරගෙන තියෙනවා ඊට පස්සේ මෙතන මම $sign product data එකට දාලා මම මෙතන script එක දාලා echo කරගෙන තියෙන label එක විදිහට brand name එක අපේ bname කියන එකට දාලා මෙතන මම bname කියලා දාලා එකක් තියෙනවා මෙතනද මෙතන මම හදාගත්ත අපේ core එකට දාලා ඒ කියන්නේ brand name table එකට දාලා brand table එකට දාලා brand name එක bname කියන එකෙන් මම අල්ලගෙන ඉන්නවා save කරගෙන ඒ විදිහට මෙතෙන්දි මම ඊළඟට මේ විදිහට model එකේ model table එකට දාලා මම as ඉතින් දාගෙන name කියන එකට දාගෙන අන්න තමයි තියෙන්නේ ඉතින් මම brand name එක දාගෙන model එක echo කරගෙන තියෙනවා ඒක description එක echo කරගෙන තියෙනවා echo කරගෙන තියෙන විතර read only එක දාගෙන තියෙනවා ස්කෑන් කරගෙන මම මෙතනදි මම echo කරගෙන තියෙන product data කියන variable එකට ගාලා description එක database එක ගාලා load කරගෙන ඊට පස්සේ මම මෙතනදි අපේ database එකට ගාලා feedback table එකට ගාලා ඒ product එකට දාලා feedback කරනවා අපේ design එකේ මම load කරගෙන තියෙනවා feedback එක මෙතන feedback table එක call කරගෙන තියෙනවා දාගෙන තියෙන user label එකට අපි මේ feedback කරනවා feedback table එකේ username සහ username කියන එක අපි සමානව බලනවා අපේ product id එක PID වෙන එන්න අපේ result එක සම්පූර්ණ result එක ගන්නවා feedback කියන table එකට දාන feedback result කියන variable ඉතින් මම follow කරගෙන තියෙනවා condition එක අපිට තියෙනවා follow කරලා මේ මේක complete වුණාට පස්සේ ඊළඟට මම මේකට දාගෙන තියෙන data ටික ඉතින් මම user table එක function එක දාගත්තුන් දෙකකින් මේ feedback එක දෙන්නේ මොන
යුසර්ද කියලා අපිට ගන්න පුළුවන්. ඒ යුසර්ගේ ෆස්ට් නේම් සහ ලාස්ට් නේම් මෙතනදී එකෝ කරගෙන තියෙනවා. ඊළඟට මෙතනදී අපි ෆීඩ්බැක් එක දානවා. PHP ස්ක්‍රිප්ට් එක දාගෙන if else if condition ඇතුලේ මම දානවා feedback data වල දාලා type එක බලනවා මම සමාන දෙයකට එකද කියලා. සමාන නම් එකට මම මෙතන ස්පෙන්ඩ් එක ගිහලා මම පොසිටිව් එක දාගෙන තියෙනවා. BG එක නැත්නම් background එක success එකට else if එකකට feedback data කියන variable එක දාලා type එක බලනවා සමාන දෙයකට කියලා. ඊළඟ neutral විදිහට feedback data කියන type එක තුනම negative එකට මම දාගෙන තියෙනවා. අපි database එක කරා ඊට පස්සේ මෙතනදී සම්පූර්ණ අපේ මේ product එක දාලා feedback එක මම මෙතනදී echo කරගෙන තියෙනවා. product එකේ දෙන feedback එක මොනවා වගේද නේ feedback එක දුන්න data මම මෙතනදී echo කරගෙන තියෙනවා. ඒ විදිහට තමයි අපි echo කරගෙන part එක දෙන්නේ අපි design එකට load කරගන්න database එක කරා. මෙතනදී මම PHP එකේ ඉස්සෙල් දාගෙන තියෙනවා එල්ස් එකක් දාගෙන තියෙනවා echo can't find product try again කියලා. ඒ කියන්නේ එල්ස් එක කියන්නේ බලමු. මෙන්න මේකේ product නම් එක බලන්න තියෙන සමාන දෙක එකට එන්නේ අපේ database එක select කරන product එක ගැන select කරන product එක තියෙද බලන්න. එහෙනම් තමයි අපිට මේක අපිට අපි condition එක උඩින් කියන්නේ product නම් එක සමාන එකට සමාන නැත්නම් අපිට can't find product කියලා try again කියලා වෙනවා. I think they provide something and more try again කියලා වෙනවා. ඒක මම වන්ට වෙනවා. ඉතින් මම දාගෙන තියෙනවා ID එක තියෙද බලන්න get method එකෙන් එන setලා ID එක තියෙනවා. ID එක නැත්නම් අපිට මෙන්න මෙහෙම පෙන්නන්නේ echo එක. මම එතන echo එක දාගෙන තියෙනවා something we don't try again කියලා. ඒ විදිහට තමයි අපේ single product එක දාලා backend process එක දුන්නේ. මම අද කතා කරේ purchasing part එක කතා කරා. අපේ UI design database එක load කරගන්න part එක කතා කරා data. ඒ වගේ තමයි අපේ single product එකේ backend part එක වෙන්නේ. DPM backend part එක මොකද බලන්න. ඉතින් මම progress load කරගෙන තියෙනවා database කරා. ඒ වගේම අපේ product එක දාලා වෙන්නේ price එක අපේ product එකේ discounts අපේ product price එක සහ අපේ discounts ආවන් පස්සේ ඒක අඩුලා ගන්න price එක. ඇත්තට මේක අඩුවීමක් නෙමෙයි අපි දාගත්ත mathematics part එක විදිහට ඇත්තටම e-commerce web application වල සාමාන්‍යයෙන් product එකේ value එක අඩු කරන්නේ ඒ තියෙන විලම තමයි දෙන්නේ. ඒ කියන්නේ අපි 5000 price එක 65000 නම් ඒ 65000 තමයි අපිට මෙතන දාගෙන තියෙන්නේ. පොඩි mathematics part එකක් දාගෙන තියෙන්නේ. මෙතෙන් දාගෙන තියෙන items ගන්න අපි කොච්චර items තියෙද කියලා මේ product එකට දාලා අපි quantity එක වැඩි කරගෙන යන ගමන් අපිට quantity මෙතන දෙකයි පෙන්වන්නේ අපිට. දෙකට වඩා අපි වැඩි වුණොත් ඇත්තටම මම ඔයාලට පෙන්නන්න. දෙකට වඩා වැඩි වුණොත් වැඩි කරොත් maximum quantity achieve කරනවා. ඊට පස්සේ එකට වඩා අඩු වුණොත් minimum quantity achieve කරනවා. ඒ හින්දා අපි මෙතන එක කියන value එක set කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි feedback එක ඇතුළත මේ item එක දාලා feedback කරන්න තාම මෙතනදී brand එක මම දාලා කරගෙන තියෙනවා. gaming lab කියන model එක කරගෙන තියෙනවා. description එක කරගෙන තියෙනවා. මේ ඇත්තටම read on විදිහට තියෙනවා. ඊට පස්සේ අපි create items ටික මම බයිනෝම එකට යන්න බලන්න. බයිනෝම එකට ගියන් පස්සේ අපි pay here කියන එක අපේ pay details ටික වෙනවා. ඇත්තටම දැන් මේ site එක down වෙලා තියෙන එකෙන් වැඩ කරන්නේ නැත්තේ. මෙතන කියනවා this payment cannot be processed as a payment amount exceed the maximum payment limit of this merchant. අපිට pay අපේ third party එකකින්ද use කරන්න අපිට limit එකක් දීලා තියෙනවා pay years ලා. limit එක
ලිමිටට වඩා ලිමිටේ දෙ ලිමිටට වඩා අය පචසින් කරන්න බැහැ මෙතන බයි කරන්න බෑ පොඩස් ඒකත මෙතන අපිට කියන්නේ විදිරම අපි සිංගපාට බැක පාට හෝම් කෙන ගෝම් බස හෝම් පේච අප අයිටම්ස් ටි අදා තියෙන අප කොච්චර කොම්පිට සක ගෙන තියෙන අපේ අදාගෙන අවුදන අප බැකන් පාට සිදුව හරින අඩමල සිංගපට බැකන් පාට කොහොදන්නේ කියලා ඊළඟ විඩින් හමවා